මේ සවුන්ඩ් එක ඇහෙන්න ඔයාලට ගොඩක්ම ගොඩක් ලොකු එන බේස් එකක් තියෙන ලොකු පාටි බොක්ස් එකකින් කියලා හිතුවද? නෑ මේක ඇහෙන්නේ ගොඩක්ම ගොඩක් පොඩි අතේ අරන් යන්න පුළුවන් පුංචිම පුංචි Hopstar A6 ක්ලබ් කියන මෙන්න මේ පෝටබල් ස්පීකර් එකෙන් විශ්වාස කරන්න පුළුවන්ද? ඉතින් ඔයාලා ට්‍රිප් එකක් කරන් යන්න ඉන්ඩෝ අවුට්ඩෝර් ෆන්ක්ෂන් එකක් දාන්න යාළුවෙක් ආපුවම පොඩියට හීනියට හොඳට ක්වොලිටියට සින්දුවක් අහන්න පාටි බොක්ස් එකක් බජට් ප්‍රයිස් එකට බ්‍රෑන්ඩඩ් පාටි බොක්ස් එකක් එහෙම නැත්නම් පෝටබල් ස්පීකර් එකක් හෙව්වද? ඉතින් ඒකට හොඳම විසඳුම තමයි Hopstar A6 ක්ලබ් කියන්නේ. මේකේ බජට් එකත් හොඳයි, බේස් ක්වොලිටියත් හොඳයි, අවුට්ඩෝර් ඉන්ඩෝර් ෆන්ක්ෂන් දෙකම වැඩ කරනවා. ඒ වගේම තමයි ඔයාලට මයික් එකක් ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් මේකේ වැඩි විස්තර කතා කරමු. රයිට් යාළුවනේ අපි දැන් බලමු මෙන්න මේ පාටි බොක්ස් එකට අමතරව ඔයාට ෆ්‍රී හම්බ වෙන්නේ මොනවද කියලා. මුලින්ම ඔයාලට කිව්වොත් මෙන්න මේ සුපිරිම සුපිරි ක්වොලිටි Hopstar බ්‍රෑන්ඩ් එකේ මයික් එකක් ඔයාලට ෆ්‍රී හම්බ වෙනවා. මේක වයර් මයික් එකක් නෙමෙයි, වයර්ලස් UHF මයික් එකක්. ඉතින් මේක රීචාර්ජබල් නෙමෙයි, බැටරි මයික් එකක්. මෙන්න මේ විදිහට මෙතනින් ගලවලා බැටරි කෑලි දෙකක් දාගන්න තියෙන්නේ. ඔයාලට උන්න රීචාර්ජබල් බැටරි දෙයක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන් රීචාර්ජබල් යුනිට් එකක් අරගෙන. ඊට පස්සේ යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ චාර්ජ් කරන්න පුළුවන් චාර්ජින් කේබල් එක USB to C චාර්ජින් කේබල් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ AUX කේබල් එකක් ඔයාලට හම්බ වෙනවා මේකට. ඒකම තමයි ඔයාලට මේක කරේ දාගෙන යන්න පුළුවන් බෙල්ට් එකක් හම්බ වෙනවා. මෙන්න මේ විදිහට ලස්සන ගොඩක් ස්ට්‍රෝං ගොඩක් හයිය බෙල්ට් එකක් මේකට හම්බ වෙනවා. ඉතින් මේකත් ඔයාලට මේකට ෆ්‍රී හම්බ වෙන එකක්. ඊට පස්සේ යාළුවනේ යූසර් මැනුවල් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ යූසර් මැනුවල් එකකුත් මේ පාටි බොක්ස් එකට එහෙම නැත්නම් පෝටබල් ස්පීකර් එකට ඔයාලට හම්බ වෙනවා. මේකේ අවුට්පුට් එක වොට් 200ක් කියලා ගහලා තිබ්බට මේකේ ඇතුලෙන් මොකද්ද මේ ස්පීකර්ස් වල වෙන්නේ කියලා ඔයාලා දන්නේ නැහැ නේද? මම ඒක පැහැදිලි කරන්න. ඔයාලට මෙන්න මේ මැද්දේ ඔයාලට බලා ගන්න පුළුවන්. පිස්සු යදන බේස් ක්වොලිටියක් එක්ක මිලිමීටර් 135ක ලොකු සබ්වූෆර් එකක් එනවා. ඒකට විතරක් ඔයාලට වොට් 120ක පවර් එකක් වෙන් කරලා දෙනවා. ඒ වගේම තමයි මේ ස්පීකර් එකේ දෙපැත්තේ තියෙන ටියුටර්ස් දෙක. ඉතින් මේ ටියුටර්ස් දෙකෙන් වට පිටාවටම පැහැදිලි සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මිලිමීටර් 78ක ප්‍රමාණයේ ස්පීකර්ස් දෙකක් එනවා. ඒ දෙකටම එකකට වොට් 40 ගානේ දෙකටම වොට් 80ක පවර් එකක් බෙදලා යනවා. අන්න ඒ හින්දා තමයි මේකේ සවුන්ඩ්ස් ක්ලැරිටි එකයි බේස් එකයි දෙකම උපරිම මට්ටමක තියෙනවා කියලා මෙයාලා කියන්නේ. ඒ වගේම තමයි මෙච්චර මේ සවුන්ඩ්ස් අවුට්පුට් එකක් දෙන්න බැටරියක් ගොඩක් ප්‍රබල ගොඩක් ස්ට්‍රෝං බැටරියක් වෙන්න ඕනේ. ඉතින් මේ බැටරිය ඔයාලට මිලි ඇම්පියර් 24000ක් බලා ගන්න පුළුවන්. මේ බැටරියෙන් ඔයාලට මේක පැය 6ත් පැය 8ත් අතර කාලයක් ප්ලේ කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒ වගේම තමයි මේකේ Bluetooth version එක ගැන කතා කරොත් Bluetooth 5.3 version එක ඔයාලට මෙන්න මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ හරහා ඔයාලට මීටර් 10ක විතර දුර ඉඳන් ෆෝන් එකෙන් කනෙක්ට් කරලා සින්දු ප්ලේ කරන්න පුළුවන් කිසිම ඩ්‍රොප් එකක් නැතුව. ඒකත් ඔයාලට ගොඩක් වාසිදායකයි කියලා මම හිතනවා. ඒකත් හර්ට්ස් 80 ඉඳන් කිලෝහර්ට්ස් 20 වෙනකම් පුළුල් ෆ්‍රීකවන්සි රේන්ජ් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ පෝටබල් ස්පීකර් එකේ. හොඳයි මේ පෝටබල් ස්පීකර් එකේ කන්ට්‍රෝල් පැනල් එක ගැන පොඩ්ඩක් මම ඔයාලට සඳහන් කරන්නම්. බලන්න පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට ගොඩක්ම ගොඩක් ලස්සන ලුක් එකක් එක්කෙන Hopstar අපේ A1 ක්ලබ් එකේ කන්ට්‍රෝල් පැනල් එක මෙන්න මේ විදිහට පුංචියට ලස්සනට දීලා තියෙනවා. ඉතින් මේකෙන් ඔයාලට මුලින්ම කියන්නම් පවර් ඔන් ඔෆ් එක තියෙන මෙන්න මෙතන. ඊට පස්සේ මෙතන තියෙනවා EWS ඔප්ෂන් එක. ඊට පස්සේ මෙතන තියෙනවා බේස් බූස්ටඩ් එක. ඒ කියන්නේ ඔයාලට මේකෙන් එකපාරක් ප්‍රෙස් කරොත් ඔය වගේ බීප් 1 බීප් 2 බීප් 3. එතකොට බීප් 1 එකෙන් ඔයාලට මේක අවුට්ඩෝර් යූස් කරන්න පුළුවන්. බීප් 2 එකෙන් ඔයාලට මේක ඉන්ඩෝර් යූස් කරන්න පුළුවන්. බීප් 3 එකෙන් ඔයාලට මේක කැරෝකේ මොඩ් එකෙන් යූස් කරන්න පුළුවන්. මේ වගේම බේස් බූස්ට් එක තියෙනවා. එතනින් උඩින් අපිට බලන්න පුළුවන් මේකේ ලයිට් සිස්ටම් එක මේ විදිහට ලයිට් චේන්ජ් වෙනවා. ගොඩක් රැට නම් ඇත්තටම ගොඩක්ම ලස්සන එකක්. මේ පැත්තෙනුත් අපිට ලයිට් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ මැද්දෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් තමයි සවුන්ඩ්ස් අඩු වැඩි කරන්නේ. වගේම මෙතන ප්ලේ පෝස් එක තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට ඉස්සරහට නැත්තම් සින්දුවක් පිටිපස්සට මෙන්න මේ දෙකෙන් මාරු කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ බලමු අපි පිටිපස්ස පැත්ත කොහොමද එන්නේ කියලා. මේක ඩිසයින් එක මේ විදිහට එන්නේ. පිටිපස්සෙන් ඔයාලට පේනවා ඇති Type C USB AUX සහ TF කියලා මෙයාලා දීලා තියෙනවා. අපි ඒකත් අයින් කරලා බලමු. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් Type C port එකෙන් charge කරනවා. USB port එකෙන් pen drive වලට පාවිච්චි කරන්න පුළුවන්. AUX එකෙන් ඔයා දන්නවා aux cable එක පාවිච්චි කරන්න පුළුවන් සහ TF card එක එහෙම නැත්නම් memory card එක වගේම මෙතන තියෙනවා reset button එකක්. ඔයාලට party box එක reset කරන්න පුළුවන් හැකියාවකුත් දීලා තියෙනවා මෙයාලා. ඉතින් ඔයාලගේ ඊළඟ පාටිය ක්ලබ් එකක් කරගන්න පුළුවන් මෙන්න මේ ඇවිදින sound system එක ගැන ඔයාලට කියන්න බැරි වෙන මොනවා හරි තියෙනවා නම් මෙන්න මෙතන WhatsApp message එකේ තියෙනවා. WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් comment එකක් දාන්න අපිට. ඔයාගේ comment එක ගොඩක් වැදගත්. like එකක් දාන්න වීඩියෝ එක හොඳයි නම්. එතකොට තමයි තව කෙනෙකුට මේක recommend කරන්නේ. ඒ වගේම තමයි ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් මෙන්න මෙතන subscribe button එක තියෙනවා. subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට ඔයාලා මේ වගේ වටින වීඩියෝස් හැමදාම බලන්න පුළුවන්.
ඒ වගේම තමයි මෙන්න මේ ඇවිදින පාටි සිස්ටම් එකේ ප්‍රයිස් එක ගැන තමයි දැන් අපි සඳහන් කරන්න යන්නේ. මේක සාමාන්‍ය රුපියල් 38500ක් වගේ මුදලකට යන පාටි බොක්ස් එකක්. ඉතින් මේක ඔයාලට ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. අපේ මෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරලා ස්ක්‍රීන්ෂොට් එකක් WhatsApp එකට දාන්න. ඔයාලට හොඳ ප්‍රයිස් එකක් එක ගෙදරටම ඩිලිවර් කරලා දෙන්න අපි සූදානම්. මෙතන තියෙන WhatsApp නම්බර් එකට WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් මෙන්න මෙතන උඩ top up එකක් එනවා. මෙන්න මේක ක්ලික් කරන්න විතරයි ඕනු. කෙලින්ම WhatsApp එකට එනවා අපේ. ඉතින් WhatsApp එකෙන් ඔයාලට සම්පූර්ණ විස්තරයක් දැනගන්නත් පුළුවන්. ඉතින් මේකේ සවුන්ඩ්ස් වීඩියෝ එක අපි මේ පාර දෙන්නේ නැහැ. මොකද සවුන්ඩ්ස් වීඩියෝ කොපිරයිට් ප්‍රශ්න නිසා ඔයාලට ගොඩක් ක්වොලිටි සවුන්ඩ්ස් එකක් ගන්න අමාරුයි. ඔයාලට එහෙම සවුන්ඩ්ස් එකක් ඕන නම් ඒත් ඔයා කමෙන්ට් එකක් දාන්න ඔයාගේ WhatsApp නම්බරේ. එහෙම නැත්නම් මෙතන ක්ලික් කරන්න. ඔයාව කෙලින්ම එනවා WhatsApp එකට අපේ. ඔයා දාන්න අපිට සවුන්ඩ්ස් වීඩියෝ එකක් එවන්න කියලා අපි ඔයාලට WhatsApp වලින් දාන්නම්. ගොඩක් හොඳ බේස් එකක් එක්ක සවුන්ඩ්ස් වීඩියෝ කරමු සවුන්ඩ්ස් ක්ලිප් එකක්. ඒක හෙඩ්සෙට් එකක් ගහගෙන යූස් කරන්න. රයිට්. වැඩි කතා නැතුව අපි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මතක් කරලා ලයික් එකක් දාන්න. එතකොට තමයි තව කෙනෙකුට මේක බලන්න රෙකමන්ඩ් කරන්නේ. රයිට්. වැඩි කතා ඕනේ නැහැ. අපි එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.